තෙරුවන් සරණ ගිය කෙනාට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි තෙරුවන් සරණ ගිය පමණින්ම නෙමෙයි තවත් දේවල් කරන්න තියෙනවා. දැන් මෙහෙම හිතන්න. ඔබ මරණයටපත් වෙන්නේ ඇයි? ඉපදුණු නිසානේ. ඉතින් ඉපදෙන්නේ නැතිව හිටියොතින් ආය මරණයටපත් වීමක් නැහැනේ. ඒ නිසා ඉපදීම නැති කළොත් මරණයටපත් වීම නැති කරන්නට පුළුවන්. ඒ වගේම වයසට යාම ලෙඩවීම නැති කරන්නත් පුළුවන්. නිවැරදිව තෙරුවන් සරණ ගිය කෙනා ඔය කියන ඉපදීම නැති කරන්න මහන්සි වෙනවා. ඒ විදිහට Tamanගේ ජීවිතය පවත්වන්නට මහන්සි වෙනවා. එයා බලන්නේ කොහොම හරි මේ ඉපදීම නැති කරලා ඒ නිසා මේ ලෙඩ වුණාට වයසට ගියාට එයා 아무තුවෙන් දුක් වෙන්නේ නැහැ. ඒ මොකද මේ ඉපදීම නැති කරන්න තමයි තෙරුවන් සරණ ගිය කෙනා උත්සාහ කරන්නේ. එයා දන්නවා මේවා ඉපදුණු කෙනාට උරුම වූ දේවල් බව. ඒ නිසා ඒ ලෙඩවීම වයසට යාම කියන දේවල් තේරුම් ගන්නටයි එයා මහන්සි වෙන්නේ. මොකද අපි ඒ ගැන කොච්චර දුක් වුණත් පසුතැවිලි වුණත් ඒ නිසා ඕවයින් නිදහස් වෙන්න බැහැනේ. ඇත්තටම ඔබට ආයේ ඉපදීම ගැන බයක් නැති වෙනවා.